ඒ මේ බං හතරම වීඩියෝ එකක් දාලා තියෙන සීනි දේශය කියන්නේ ඉස්සාලේ කියලා. කොබා ඒ බං ඌ කියන්නේ කොහොමද එහෙම අපිත් අවුරුදු 10 කොරියාවෙ ඉඳලා බලහන්කෝ. ඌ කොහොමද එහෙම කියන්නේ? දහම් කමෙන්ට් එකක් උඩ සීන දේශය කියන්නේ කොරියාව කියලා. හලෝ තිරම්මල් පාකේ පැත්තකද? හලෝ නිස්සං අය කොහමද? එනවා වාඩි කොහමද යාර? ඉස්සල්ලා වීඩියෝ එක දැම්මද? වීඩියෝ එක නම් ඉතින් දැම්මයි. ඕනේ ආවුලේ වගේ. එකෙන් වගේ කියන්නේ අයියේ ඉතින් කලකිරෙන්නේ නැද්ද කියන්නකෝ මිනිස්සු කියන්නේ. මම දැන් මෙහෙට එන්න එක සම්බන්ධව වීඩියෝ ගොඩක් කරානේ. ඉතින් මෙහෙට එන්න කොහොමද අර මේකලද ඒ වගේ වීඩියෝ වල ඉතින් මම කියනවා ඉතින් සීන දේශය කියලා ඉතින් ඊශ්‍රායලයට ඉතින් මම කියනවා. මම ඉන්නේ ඊශ්‍රායලෙන් ඉතින් අයියෝ ආ ඉන්නේ. අලේ මම ඉන්නේ ඊශ්‍රායලේ ඉතින් මිනිස්සු කලකිරණ එක ඉතින් සාධාරණයි ඉතින් අයියේ පේනවනේ මට දාලා ඉතින් බලමුකෝ පොඩ්ඩක්. දාලා තියෙන කමෙන්ට් පේන. එනේ සීන දේශය කියලා කියන්නේ කොරියාව කිය ඉතින් කට්ටිය අල්ලන් මට කමෙන්ට් දාන ඉතින් ඒක මම තමයි ඉතින් මිනිස්සු නේද? නෝ කරන්නේ. ගණන් ගන්න එපා මල්ලි. ඔව්. හරි මල්ලි ඉතින් මොකද්ද ගන්නේ? ඕක ගණන් ගන්න එපා. යමු අපි කෝපියක් බොන්න. යා. අයියේ. හරි තේම උලන්නේ නැහැ. කොහොමද ඉතින්? අපේ මාතරයා කොහොමද ඉතින්? කෝපියක් බොන්න ආයෙත්. අනේ කෝපියක් බොමු. කෝපියක් බොනක මං ඉතින්. මචං මං කෝපියක් කරන්නේ. හරි කෝපියක් කරන්නේ. බාර වීඩියෝ එක දාලා තියෙනවනේ බා. අපේ ලංකාවේ කල්ලන්ට එන්නේ ලොකු හයියා උඹ මාර ගේමක් ගහනවා මචං මේ එන්න එහෙම තමයි කරන්න ඕන මචං. අවුලක් නැහැ ඉතින්. බෑඩ් කමෙන්ට් එකකුත් මම දැක්ක තියෙනවා මේ සීන දේශයේ කොරියාව කියලා. එහෙම තියෙනවා මේ ඕම තමයි මචං. එහෙම නේ ඉතින් අපේ සීන දේශයේ තමන්ගේ රට ඉතින් තමන් ජීවත් වෙන රට මචං සීන දේශයේ ඒක හිතන්න එපා. අපේ රට අපි දැන් ඊශ්‍රායල් ජීවත් වෙන අපේ ඒක තමයි මිනිස්සුන්ට වැරදිච්ච තැන තමයි මචං ඔය ඕක තමයි ඒක. තමයි ඉතින් මෙහෙමයි මිනිස්සුන්ට ඉඳි ගයියේ කරන්න පුළුවන් දේ මම වීඩියෝෙන් හරි ෆොටෝෙන් හරි මම ගන්නවා මෙහෙට එන්න කියලා. ඉතින් සීන දේශය මොකද්ද කියලා හරි මොන රටද කියලා හරි ඉතින් ඔයාට අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැනේ. සීන දේශය ගැන කියන එක මට හොඳ අවබෝධයක් තියෙනවා. මාත් අවුරුදු 3-4ක් කොරියාවේ ඉඳලා ආවේ. එතකොට මගේ සීන දේශය උනේ කොරියාව. දැන් මගේ සීන දේශය ඊශ්‍රායලය. ඈ ඉතින් මේ ඉන්නේ අවුරුදු 3-4ක් රටවල් අපේ 3-4ක ඉඳලා ඇවිල්ලා ඉන්නේ. මත් මල්ලි ඉඳන් රටවල් 3-4 කලින් හිටියානේ. මට සීනි දේශය උනේ ඒ රටවල් තමයි ඒ කාලේ. දැන් මම ඊශ්‍රායලෙ ඉන්න මගේ සීනි දේශය දැන් මේක. සමහරු ඉතින් ඔය හිතාගෙන ඉන්නවා මේ වැරදියට තේරුම් ගන්නවා මේ මොකද්ද මේ රටක තමන් ඉන්න රට තමයි තමන්ට සීන දේශය. තමන් සීනි ඉටු කරගන්නේ තමන් ඉන්න රට. ඒක තමයි වැදගත්. තමන් මම ඩුබායි හිටියද ඒ කාලේ මට ඩුබායි සීන දේශය දැන් මට ඊශ්‍රායලෙ ඉන්නවා මං ඊශ්‍රායලෙ මගේ සීනි දේශය. ඔක මිනිස්සු වැරදි තේරුම් ගන්න තියෙන එක තමයි වරද. ලක්ෂයක් පඩි ගන්න මිනිස්සු උනත් ඒ ඉන්න රට තමයි එයාගේ සීන දේශය. අපි ලංකාවට ගිහලා අපේ සීන ටික ඉට ගන්න පුළුවන් පඩියක් ගන්න දේශය තමයි පඩිය කීය වුණත් සීන දේශය කියලා කියන්නේ. ලෝකේ රටවල් අනන්තවත් තියෙනනේ. ඕන ගානක් තියෙන ලෝකේ රටවල් ඒ එකක් සීමා කරන්න හොඳ නැහැ සීන දේශය කියලා කියා. එහෙම නේද? ඒකනේ වෙන්න ඕනේ. ඒක තමයි වෙන්න ඕනේ. ඒක තමයි වෙන්න ඕනේ. ඉලක්කම් තමයි සීන දේශය. එහෙනම් හන්දා තුන යම් දෙන්න. අනිවාර්යෙන් අපි ගෙන ඉරහඳ පායන යුදෙව් දේශයේ වෙහෙසෙන අපේ දෑතේ ශක්තිය